මිනිස්සු හරි කුහකයි. අපි දානේවට මොකක්ම හරි කමෙන්ට් එකකින් ඇදයක් කියන්න තමයි බලාගෙන ඉන්නේ. ගොඩක්ම ළඟම ඉන්න අය. මම ඒක හොඳටම දැකලා තියෙනවා. ඉස්සර මේ මම දැන් ඔය දානවනේ වාහනේ ෆොටෝස්, පන්තිවල ෆොටෝස්. ඉතින් එහෙම දානකොට මේ ගොඩක්ම අර මට මේ කමෙන්ට් දානවා සමහරව අය රංගනවා කියලා. ඒතර රංගනවා කියලා ගොඩක්ම කමෙන්ට් දාන්නේ මේ අපේ ඉස්කෝලේ ළමයි, හිටපු යාළුවෝ, කැම්පස් එකේ යාළුවෝ, ඔන්න ඔය කට්ටිය තමයි දාන්නේ. හරිද? ඒ කියන්නේ අර ළඟම කනෙක්ෂන් තියන අය නෙවෙයි, ටිකක් දුරින් ඉන්න අය. හරිද? අපෝ ඔකගේ ලොකුකම. ඒතර එයාලා හිතනවා අපි මේ වාහනේ ෆොටෝ එක දාන්නේ මේ ඒ කියන්නේ රංගන්න කියලා. හරිද? එතකොට දැන් තමන් මහන්සි වෙලා උත්සාහෙන් දෙයක් ගත්තාම ඒක කොහොමද දැමෙනවා. හරිද? පෝස්ට් එකක් විදියට හරි දැමෙනවා. මොකද Facebook එක කියන්නේ ෆොටෝස් දාන තැනන්නේ. එතකොට දැන් මේ මම නම් එහෙම කවදාවත් කිසිම කෙනෙක්ට කියලා නැහැ. දැන් අපි උදාහරණයක් විදියට ගමු මේ දැන් මිනිස්සෙක් වාහනයක් ගෙනාවම මම ඒකට මේ අපෝ මේ ඔය වාහනේ ගෙනාවේ කුඩු සල්ලිද මන්දා එහෙම කියන්නේ නැහනේ. හරිද? ඒ කෙනාට හදවතින්ම සුබ පතනවා. මම එහෙම සුබ පතල ඉවර වෙලා මම හිතන්නේ කවදා හරි මමත් එකක් ගේනවා කියන එක. ඒතර අර මගේ හිතෙත් පොඩි මේ මොටිවේෂන් එකක් එනවා ඒ වගේ දේවල් දකිනකොට. මම නම් ඇත්තටම මගේ වෝල් එකට ඒ වගේ දේවල් එන තරමට මම ආසයි. හරිද? එතකොට මේ අර නිකා මීම් ෂෙයා කර ඉන්න අය වගේ නෙවෙයි වාහනවල ෆොටෝස්, වාහනවල වීඩියෝස්, මොටිවේෂන් පෝස්ට් ඒ වගේ ඒවා වැටෙන තරමට මං හරි කැමතියි. හරිද? ඉතින් මගේ විදිය. එතකොට මේ දැන් ඔය සමහර වෙලාවට ඉතින් මේ අපිත් කරන දැන් අපි ටියුෂන් එක කරන්නේ. එතකොට වෘත්තීය හැටියට මේ මඩ ගහන ප්‍රතිශතය ටිකක් තියෙනවනේ. මොකක්ම හරි ඇදයක් ආපු ගමන් ඒකට මඩ ගහනවා. හරිද? සමහර විට බොහෝ විට ඒ මඩ ගහන්න පටන් ගන්න තවත් සයන්ස් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ එහෙම වෙලා තියෙනවා. හරිද? මේ ඉතින් ඒ වගේ අවස්ථා ගොඩක් මෙච්චර කාලයකට මුහුණ දුන්නා. ඒ කියන්නේ අවුරුදු 7ක් ටියුෂන් කරනවා. ඒ අවුරුදු 7 මේ මොකක් හරි පෝස්ට් එකක පොඩි අදයක් හරි කමන්නේ මිනිස්සු අල්ලගෙන ඒක මහා ලොකුවට විදහා පාලා එහෙම මේ මඩ ගහනවා. හරිද? දැන් ඔය මට ෆේක් account එක හැදුවේ. ඉතින් ඒත් ඒ වගේ දෙයක්නේ. ඒතකොට තව කෙනෙකුට බලන් ඉන්න බැරි නම් ඒක එක බ්ලොක් කරා නම් ඉවරයිනේ. හරිද? බ්ලොක් කරන්න නැතුව මේ මගේ පෝස්ට් බලන්න බෑ කිය මේ එයාලම ෆේක් account හදනවා. ඒ වගේ දේවල් කරනවා. ඉතින් මම නම් ඒව සතේකට ගණන් ගන්න නැහැ. මේ දැන් අපි හිතමු දැන් සමහරලාට මුතුකල සර්ට එහෙම ගොඩක් වෙලාවට එහෙම දැන් මුතුකල සර් ටියුෂන් ක්ෂේත්‍රයේ ඉස්සරහින් ඉන්න කෙනෙක්නේ. ඒතකොට මේ මිනිස්සයාටත් මඩ ගහනවා. හරිද? ඒතකොට මේ මිනිස්සයාට මඩ ගහන්නේ ගොඩක් වෙලාවට මේ අර ක්ලාස් එකක් සාර්ථක කරගන්න බැරි වුණ ටියුෂන් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. එයාගේම ක්ෂේත්‍රයේ එහෙම නැත්නම් හීන හැබෑ කරගන්න බැරි වෙච්ච ඉරිසියාකාර කුහකෙක් වෙන්න පුළුවන්. හරිද? එතකොට සාමාන්‍ය ජොබ් එකක් කරන මිනිස්සු තමයි ගොඩක් වෙලාවට මේ ඒ වගේ පෝස්ට් වලට අර බැනලා කුහක කමෙන්ට් දාන්නේ. ටියුෂන් නවත්තන්න ඕන. එහෙම කියනවනේ ඔය මේ වාහනයක් ගෙනාපු ගමන් අසරණ ළමයින්ට බෙදලා දෙන්න තිබුණ සල්ලි, දුප්පත් ළමයින්ට දෙන්න තිබුණ සල්ලි, ඒ විදිහට කමෙන්ට් දානවා. එතකොට ඒ කුහක කමෙන්ට්. හරිද? එතකොට අපි නම් එහෙම දාන්නේ නැහැ. එතකොට දැන් ওই පෝස්ට් වෛරල් යනවනේ ටියුෂන් ක්ෂේත්‍රයේ ඉන්නවා නම් අනිවාර්යෙන් මේ මොකක් හරි මඩක් ගැහෙනවා. හරිද? මඩ ගැහුන් නැතත් ඒක වෙන පන්තියක ගුරුවරයෙක් වෙන පන්තියක හරි විවේචනය කිරීමකට ලක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට මේ දැන් මුතුකල සර්ට මඩ ගහන තැන්වල මේ අපි ගිහලා කමෙන්ට් දාන්නේ නැහනේ. අපි ඔයා ආශ්‍රය කරන එක මේ ලැජ්ජාවක් කියලා. හරිද? එහෙම කමෙන්ට් දාන්නේ නැහැ. ඒතකොට ඒක ඒ ක්ෂේත්‍රයේ විදිය. හරිද? ඒතකොට දැන් මට එහෙම වෙලා තියෙනවා. දැන් මගේ මේ පෝස්ට් එහෙම ඔය වෛරල් ගිහිල්ලා මොකක් හරි කියපු දෙයක් හරි නැත්නම් ෆේක් account එකක් හරි ෆේක් account එකට ලොකුවටම ඒක වුණා. ඉතින් කට්ටිය ගිහලා කමෙන්ට් දානවා අර අපේ ඉස්කෝලේ හිටපු ළමයි, ඉරිසියාකාර ළමයි, කැම්පස් එකේ හිටපු ළමයි ඔය විදිහට කමෙන්ට් දානවා ගිහිල්ලා මේ අපෝ මෙයා නම් ඉස්කෝලේටත් ලැජ්ජාවක්, අපෝ මෙයා නම් කැම්පස් එකටත් ලැජ්ජාවක්, ඒ වගේ කමෙන්ට් මම දැකලා තිබ්බා. හරිද? එතකොට දැන් අර මේ එහෙනම් ඉතින් මටත් ගිහිල්ලා කමෙන්ට් දාන්න තිබුණානේ. අපෝ ඔයා මේ ටියුෂන් ශාස්ත්‍රයටත් ලැජ්ජාවක් කියලා මේ වෙන ලොකු ටියුෂන් ගුරුවරුන්ගේ මේ පෝස්ට් වෛරල් යන වෙලාවවලදී. එතකොට අපි එහෙම කරන්නේ නැහැ. හරිද? අපි දැන් විදිය දන්නවනේ. එතකොට දැන් තව සමහර වෙලාවට මේ දැන් මුතුකල සර්ගේ වුණත් පෝස්ට් වෛරල් යනවා. හරිද? සමහර මිනිස්සු බැනලත් තියෙනවා. එතකොට එහෙමයි කියලා ඉස්කෝලේට ලැජ්ජාවක්, කැම්පස් එකට ලැජ්ජාවක් එහෙම ගිහිල්ලා එහෙම කමෙන්ට් දාන්නේ නැහැ නේද? හරිද? එතකොට මේ මිනිස්සු දන්නවා ඒක ඒ කියන්නේ ශාස්ත්‍රයේ විදිය. හරිද? කට්ටිය මඩ ගහනවා. ශාස්ත්‍රයේ නෙමෙයි වෙන දෙයක් උනත් මේ මඩ ගැසීමකට ලක් වෙනවා. එතකොට මේ අර ගොඩක් වෙලාවට කෙල්ලෙක්ට තමයි ඔකේ බලපෑම එල්ල වෙන්නේ.
මොකද කෙල්ලෙක් තනියෙන් දෙයක් කරගෙන ඉන්නව නම් ඒක සමහර අයට බලන් ඉන්න බෑ. දැන් අපේ ඉස්කෝලේ යාළුවන්ට බලන් ඉන්න බෑ. හරිද? කැම්පස් එකේ යාළුවන්ට බලන් ඉන්න බෑ. ඒතර බලන් ඉන්න බෑ නම් ඔයාලා බ්ලොක් කරන්න. එහෙම බලන් ඉන්න නැතුව මට කමෙන්ට් දානවා. අපෝ ඉස්කෝලේට ලැජ්ජාවක් කැම්පස් එකටත් ලැජ්ජාවක් අරගෙන මේකේ කිය. මම මේ කලින් දෙයක් මට මතක් වුණේ. ඒකයි මම මේ කිව්වේ. මේ එතකොට මේ එහෙම කමෙන්ට් දාන්න එපා. හරිද? ඒවා තමයි කුහක කමෙන්ට්. හරිද? ඉතින් මේ ඔයාලට බලන් ඉන්න බැරි නම් ඒක බ්ලොක් කරලා දාන්න. මොකද ප්‍රසිද්ධ මිනිස්සුන්ට තමයි මිනිස්සු මඩ ගහන්නේ. නැතුව මේ නිකන් ඉන්න මේ මිනිස්සෙකුට මඩ ගහන්නේ නැහැ. දැන් මම මේ Facebook එක හදාගත්තේ 2016. හරිද? 2016 මට කවුරුවත් මඩ ගැහුවේ නැහැ. මොකද ඒ කාලේ මං දන්නෙත් නැහැ. කට්ටිය මාව දන්නෙත් නැහැ. ඒකට දැන් එහෙම නැහැ. හරිද? එතකොට ප්‍රසිද්ධ වෙනකොට තමයි මිනිස්සු මඩ ගහන්නේ. ඒ හින්දා මේ කුහක කමෙන්ට් දාන්න එපා.